shopping කළා මොනවද ගත්තේ කියලා බලමුද? මං අද කොහෙවත් ඇවිදින්න ගියේ නැහැ. හැවලොක් මෝල් එකට තමයි ගියේ. ඒකෙන් තමයි මේ ඔක්කොම වගේ ගත්තේ. මුලින්ම මං ගියේ කානේජ් එකට. මේ මුලින්ම මම කානේජ් එකට තමයි ගියේ. ඒකෙන් මම ගත්තේ මෙන්න මේ බෙල් බොටම් ජෙගින් එක. මේක වුණා රුපියල් 5850. ඊළඟට මම ගත්තේ මෙන්න මේ ෂර්ට් එක. මේක නම් මට නෙමෙයි. මෙන්න මේක. ලස්සනයි නේද? මේකත් උනේ 5850යි. ඊළඟට මම ගියේ මිමෝසයිකට. ඒකෙනුත් මම ගත්තේ පෑන්ට් එකක්. මේක මම ඔෆිස් අඳින්න කියලා තමයි ගත්තේ. black color. මේක white leg පෑන්ට් එකක්. මේකත් උනේ 5950යි. ඊළඟට වියානා එකට ගියා මේකප් බටයක් ගන්න. හරි. මේකප් බඩ කියලා මුලින්ම මගේ ලිප්ස්ටික් එක ගත්තේ. මේක තමයි අවුරුදු ගානක් තිස්සේ දැන් මම යූස් කරන්නේ. MAC එකේ number 12 spicy mocha. ඊළඟට ලිප් ලයිනර් එකක් ගත්තා. ඒකේ කලර් එකේ නම නම් දන්නේ නැහැ. මෙන්න මේක. ඊළඟට අයි ෂැඩෝ එකක් ගත්තා. ඒක රුපියල් 4000 නෙමෙයි 1300. අයියෝ වැරදි. ඊළඟ එක මම ගත්ත අයි ෂැඩෝ පැලට් එක මෙන්න මේක. ඒක වුණා රුපියල් 1430. ඊළඟට සහේලියකින් මම ස්ලයිඩ්ස් දෙකක් ගත්තා. මෙන්න මේ දෙක. මේක ගොඩක් උසයි. ඒ වගේ මෙන්න මේ ගැජට් ටිකක් හයි කරලා තියෙනවා. ඒ නිසා මම ගත්තේ. මේක රුපියල් 4999යි 799යි. ඊළඟට මං ගියා නුගේගොඩ මංජරියකට. කිචන් අයිටම්ස් ටිකක් ගන්න. මුලින්ම මම ගත්තේ ග්ලාස් බොක්ස් එකක්. මට ලන්ච් ගෙනියන්න. මේ තියෙන මේක. ඒක රුපියල් 1250යි. මේක පින්ක් කලර්. මෙහෙම තමයි ඇතුළේ තියෙන්නේ. ඊළඟට මම මෙන්න මේ ටේල් කෝම්බ් එක ගත්තා. මේක රුපියල් 250යි. ඊළඟට මම ගත්තා කෑම වෙන අට්ටියක්. මෙන්න මේක රුපියල් 140යි. ඉතින් මේ ටික තමයි මම අද ගත්තේ. ආයෙත් දවසක වීඩියෝ එකක් කරන්න එන්නම්. බයි බයි.